Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් හුඟ කාලෙකින් මම ඔයගොල්ලන්ට vlog එකක් අරගෙන ආවේ. ඉතින් අපි පොඩි trip එකක් යන්න හදන්නේ. මම ඉතින් ඒකට පාන් ටෝස් කරගත්ත සීනි සම්බෝල් එකට ඇඩ් කරලා. ඉතින් මොකද උදේට ඒ වගේ කෑම කන්න හැමෝම ආසයිනේ. ඒ අපේ යාළුවොත් කෑම අරගෙන එනවයි කිව්ව උදේට කන්න. ඉතින් අපිත් අතවනවන යන්න බෑනේ යනකොට. ඉතින් හැමෝම කන්න කැමති විදියට පාන් ටෝස්ට් කරගත්තා. ඉතින් හුඟ කාලෙකින් මේ trip එකක් යන්නේ. ඉතින් ට්‍රිප් එකකට මේක ගොඩක් අපි යන්නේ වඳින්න. අපේ අම්මලත් එක්ක අපේ අම්මා යනවා කියන්නේ ඉතින් වඳින්න තමයි යන්නේ ගොඩක් දුරට. ඉතින් බලමු ඔයගොල්ලන්ට මම විස්තර කියන්නම් රෙඩි වෙලා. දැන් මොකද ඉක්මනට රෙඩි වෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට ඊට පස්සේ ඊටු ටික vlog එකේ අපි මොකද කරේ කොහෙද ගියේ හැමදේම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. දැන් අපි රෙඩි වෙලා ඉන්නේ වෑන් එක යනකන් ඉන්නේ. මොකද දැන් වෙලාව 5 වෙලා. මොකද දැන් උදේ පාන්දරනේ. ඉතින් ඒලරණ චුට්ටක් ඉතින් කාලෙක ඉන්නේ උදේ පාන්දර නැගිටලා ගමන් බිමන් යන්නේ මන්නම්. ඉතින් මං හරි ආසයි එළියට යනකොට. මොකද කාලෙක ඉන්නේ මං එළියට යන්නේ ලස්සනට අඳින්න මං හරි ආසයි ලස්සන ඩ්‍රෙස් කරන්න. ඉතින් එළියට යනකොට මං කැමති විදියට මං ආසයි විදියට හැම නිතරම ඩ්‍රෙස් කරනවා. ඕක උදේද දවල්ද රැද කියන එළියට යන්න හම්බුනොත් ලස්සනට අඳින්න කැමතියි. ඉතින් මේ අපි කට්ටිය තමයි මේ. මේ තමයි අපේ තාත්තලා අපි මුල්ටම ආවේ කච්චියත්ත පන්සලට. මොකද අපි normal road එකේ යන්නේ highway දාන්නේ. මොකද කට්ටිය කිව්වා normal road එකේ යමුයි කියලා. ඉතින් ඇත්තම කිව්වොත් හරිම මම පළවෙනිම වතාවට තමයි මේ කච්චියත්ත පන්සලට ආවේ. හැමදාම හිතුවට ළඟපහත අපි දිහිකඩුවනේ අපිට එන්න ඕනේ කියලා මට එන්න බැර වුණා. ඇත්තම කිව්වොත් උදේ පාන්දර ගොඩාක් සෙනග හිටියා. කට්ටිය ඉතින් ඇවිල්ලා ඉතින් අපි මුල්ටම කච්චියත්ත පන්සලෙන් වැඳ පුදාගෙන බාරහාර වෙලා. මොකද අපි කට්ටිය පරිස්සමින් පස්සට ගෙදර එන්න හැමෝම බාරහාර වෙනවනේ. ගිහිලා වන්දන පුදලා කට්ටිය ඉතින් මුල්ටම ස්ටාර්ට් කරේ අපේ ට්‍රිප් එක කච්චියත්ත පන්සලෙන් තමයි. හයි අන්නයි හදන්නේ අපි දැන්. මේ තියෙන මං හදාගෙන ආව පාන් ටෝස්ට්. ඉතින් මේවා මොකද මං උදේට කන්න හදාගෙන ආව කට්ටියන්ට. කට්ටිය අපේ දැක්කන ඔයගොල්ලෝ. කට්ටිය බතුත් තියාගෙන ආවා. මේ ඉතින් බත් කන කට්ටියට බත් කන්න පුළුවන්. පාන් ටෝස් කනට පාන් ටෝස් කන්න පුළුවන් උදේට. ඉතින් පියන අපි හැමනම් බත් කෑවේ. ඉතින් අම්මා බලෙන් ඉතින් බත් කන්නේ කියලා කතා කරා. ඊට පස්සේ බත් ටිකකුත් කාලා තමයි අපි මෙතන පරවිදූපද ගාව නැමැත්තුවේ. ඉතින් ඇත්තටම පරවිදූපද ගිහින යන ටයිම් එක මදි අපට. ඉතින් අපි මෙතන කට්ටිය කාලා තව අපේ ගමන යන පිටත් වුණා. ඉතින් බලන්නකො දැන් අපි ඊළඟට යන්න කොහෙද කියලා. ඉතින් අපි දැන් නම් ඉන්නේ වේරහේන පූජනීය ස්ථානේ. ඉතින් අපේ බබාට මතක තැනක් තමයි එයා හොයාගෙන යන්නේ. එයාගේ පුංචි කාලේ ෆොටෝස් ගහලා දින මෙතන. එයාට මතක තියෙන හින්දා එයා යන පඳුරු දාන්න. අද බොහොම ස්තුතියි. අපි දෙවොන්දර දේවාලය වැඳගෙන අපි කිරිමුණ කතරගම තමයි යන්න බලන් ඉන්නේ. ඉතින්
මේ බම්බරෝස් මාරම රසයි. එනකොටත් බැලුව ගන්න කතරගමක් තිබ්බේ නැහැ. මේවා දෙවුන්දර දේවාලේ අපිට පූජා වට තියෙන අයියා කෙනෙක් තමයි ඇල්ලුවේ. ඇත්තම කිව්වොත් මම එම බම්බරෝස් මේ පාට ටික කන්න ආසයි. ඇත්තටම මාරම ආසයි. ආයි ගන්න ගිහිල්ලා බැලුවත් කතරගම නම් ඇත්තටම තිබ්බේ නැහැ. මාරම රසයි. එදා අපි ගියපු දවසේ ගොඩාක් කට්ටිය පොඩ්ඩක් අඩුයි. මොකද අපි උදේවරුවනේ ඉතින් සෙනසුරාදා දවසේ. ඉතින් ගොඩාක් සෙනග අඩුයි. ඉතින් අපිට හොඳට වැඳ පුදා ගන්න හොඳට හැමදේම හොඳට පුළුවන් වුණා. අනික මේ ක්ලයිමේට් එකත් මාරයි වැස්සත් වගේ. හැබැයි වහින්නෙත් නැහැ. වැඩි අවුවත් නැහැ. නියමයි. ඊට පස්සේ අපි මේ කිරින්දට ආවේ. ඉතින් ඇත්තටම ඒ පරිසරයත් මා ලස්සනයි. ඉතින් මේ හැබැයි පොඩ්ඩක් භයානකයි. කට්ටිය ඉතින් පල්ලෙහාට එහෙම බහින්න හදනවා. මමත් පොඩ්ඩක් ඉතින් අර ආසාවට ගියා. ෆොටෝස් ටිකක් ගහගන්නයි කියලා. හරිම ලස්සනයි. මහමුදට බිලි වුණාලු. බිලි වුණා කියන්නේ යවුවලු. ගල් දෙකක් එක තැනක තියෙනවා. අපි දැන් කෙලින්ම කතරගමට කෙනාපි හවස මහා පූජාවට යන්න ඉන්නේ. ඉතින් කතරගමට කිරිවෙහෙරටයි. ඉතින් අපි මුල්ටම කෑම කාලා කෝටස් වලින් ගිහිල්ලාම තමයි කෑම කනවා කියලා හිතුවේ. ඉතින් දවල්ටත් අපේ නන්දලා පරිප්පු තෙම්පරාදු කරලා අලු කෙසෙල් කොළ එතකොට කරවල බැදුම් කනට කරවල බැදුම් පපඩම් එතකොට බිලින් අච්චාරු තිබ්බා. ඉතින් මාරම රසයි කෑමත්. ඉතින් අපි මේ ඔක්කොම ක්වාටර්ස් වලින් අපේ මේ අංකල්ට මේ හැමදේම එයා බුක් කරලා ආවේ. එයාලාට ගවර්න්මන්ට් එකෙන් එයාලාගේ ජොබ් එකේ දේවල් අනුව ඒගොල්ලන්ට ඒ අපාර්ට්මන්ට් එමින් හම්බෙනවා. ඉතින් නිවාඩු නෙකේ තැන. ඉතින් ඒ දේවල් ඔක්කොම බුකින් කරලා තමයි ආවේ. ඉතින් ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ කට්ටියන්ට. අපි දැන් කාලා පැය 2-3ක් වගේ රෙස්ට් කරලා තමයි අපි මේ කිරිවෙහෙරයි කතරගමයි වදින්න යන්න ලෑස්ති වුණේ. මොකද පූජාවල් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඒ දේවල් කරගන්න අපි හවස 6 වෙන්න කලින් ගියා. ඉතින් දැන් අපි කතරගම දේවාලට ලෑස්තිලා ඉන්නේ. ඉතින් මම මේ ඩ්‍රෙස් එක තමයි ඇත්තටම ඇඳගෙන යන්නේ. මම ඔයගොල්ලන්ට මේ ඩ්‍රෙස් එකේ ෆුල් වීඩියෝ එකක් පෙන්නන්නම්. මේක ඇත්තටම මං හරි ආස ඩ්‍රෙස් එකක්. ඉතින් අපි දෙයියෝ එහෙම බලනකොට ලස්සනට දේවල් ඇඳගෙන පිරිසිදු යන්න ඕනේ කියලා මං අහලා තියෙනවා. අලුත් දේවල් පුරන අලුතෙන් ඇඳගෙන. ඉතින් මේ ඩ්‍රෙස් එක මං ඉතින් හරිම ආසයි. හරිම ලස්සනයි මට නම්. ඉතින් අපි දැන් යන්න පිටත් වුණා. අපිට ඉතින් අපේ මාමලාට ඇතුළට වහනින්ම යන්න පුළුවන් වුණා ඒගොල්ලන්ට. ඒවට ඔක්කොම දේවල් ඒගොල්ලන්ගේ බුක් කරන් පස්සේ හැමදේම යාට හම්බෙන හින්දා අපිට වෑන් එකෙන්ම කතරගම දේවාලේ කිරිවෙහෙර පුදුබිමටම ලං වෙන්න පුළුවන් වුණා. පාස් තිබ්බ හින්දා. ඉතින් මට මෙතන අපි කට්ටිය මට බාරහාර වෙන්න තිබ්බා. මල්වැල් මේ දේවල් ගන්න තිබ්බා. ඉතින් අපි ඒවත් අරගෙන ඒවා දැක්කම මේ මොකද හරි ලස්සනයි. මේ ඒ කඩවල් ඒ ඉදිරිය දැක්කන් පස්සේ මල් කඩවල් හරිම ලස්සනයි මට නම්. ඉතින් අපි එතන කපුරු මල්වැල් තමයි මම ගත්තේ පූජා කරන්න රෝස් මලුයි. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ලොකු උදව්වක් නේ අපි මේ කරන්නේ තියුණාද. අපි ඒ වගේ තැනකින් මම නම් ඉතින් බඩුවක් ගන්න ගියන් පස්සේ ඒ වගේ තැනකින් කඩවල් කිහිපයකින්ම ගන්නවා. එතකොට මට පුළුවන් ප්‍රමාණය කඩවල් කිහිපයකින්ම ගන්න දේවල්. එතකොට ෂේප් කියලා මට හිතුණා මොකද එකම තැනින් ගත්තොත් ඉතින් එයාට ඉතරයි හැමදේම. ඉතින් මෙතනින් එක තැනකින් මල් ගන්න එක තැනකින් මල් වැල් ගන්නවා. එහෙම තමයි ඉතින් මම නම් ඉතින් කරන්න කොහේ ගියත්. මොකද ඉතින් එක්කෙනෙක්ට ලාභ කරන්නත් එක්කෙනාට පාඩුයි වගේනේ. එයාලත් කෑ ගහන එන්න කියලා. ඉතින් දැන් අපි කට්ටියම මේ යන්න හදන්නේ. පේනවනේ අපේ බබත් ඉතින් ආයේ මල් අරගෙන හරි කැමති. අපි කට්ටිය මේ විදිහට මුල්ටම වැන්දේ කිරිවෙහෙර. කිරිවෙහෙරේදී අපේ අම්මලා අපි පහන් පූජා කරලා අපි අරගෙන ගියා. අපිට ඉතින් ගිලම්පස අරව මේවා හදාගන්න පුළුවන්කමකුත් තිබ්බා. හැබැයි ඉතින්
අපිට හිතුණා හැමදේම මේ පූජා කරන්න. අපි ගිලම්පස හවසට දේවල් පූජා කරන ඔක්කොම කඩින් ගත්තේ බීම ಜಾති. අපි මේ දේවල් අරගෙන ගිලම්පසේ දේවල් පෑන් ඒ ඔක්කොම අපි අලුතින් හැමදේම කඩින් ගත්තේ. අරගෙන පූජා කරා. ඉතින් හරිම සතුටුයි මේ දේවල් කරද්දී. ඒතර මාර සැනසීමයි. ඉතින් අපි ඒ විදිහට මේ දේවල් ලෑස්ති කරලා අතම කිව්වොතින් උල්ට මන්නම් කරන්න. එහෙම කරන් පස්සේ පොතක් කොමත් තියාගෙන ඉන්නේ. මොකද සමහර ගාත කියවද්දි මතක හිටින්නේ නැහැ මට. ඒ හින්දා මං අනිවාර්යයෙන්ම පොතක් ළඟ තියන් ඉන්න. නැත්නම් අම්මා අනිවාර්යයෙන්ම එහෙම කොහරි යනකොට පොතක් අරගෙන තියාගෙන ඉන්න මේ ගාත පොතක්. අනිවාර්යයෙන්ම විනාඩි පැය භාගයක් හරි අරගෙන ඒ ගාතවල ඔක්කොම ටික කියනවා. ඉතින් මොකද ඒ අවස්ථාවේදී දේවල් කරන්න මං හරි කැමතියි. ඉතින් අපි කට්ටිය හරිම මොකද බාරහාර දේවල් වෙන්න තමයි අපි ඇත්තම මේ වගේ තැනකට යන්නේ. ඉටු කරන්න, ඒවා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් සමහර මිනිස්සු මිත්‍යා දෘෂ්ටි කියන්නේ එක එක බාන්න කෝණවල වෙනස්. ඉතින් ඉතින් අපි අපේ ආගමට දහමට අනුව අපි දේවල් බලාපොරොත්තු වෙනවා අපිට යහපතක් වෙන්න කියලා. ඉතින් අපි එහෙම වැඳ පොදාගෙන අපි කට්ටිය අපි දැන් අපි යන්න හදන්නේ දේවාලෙට. ඉතින් ඔයගොල්ලන්ට දෙයක් පෙන්වන්නම් දේවාලේ. ඔයගොල්ලොත් ඔහොමද කියලා මට කමෙන්ට් කරන්න. ඔයගොල්ලොත් ඇත්ත මේ සිද්ධ ගැන අහලා තියෙයිද කියලා. ඉතින් මමත් කීපවතාවම මට අපි මං කලින් YouTube කරේ නෑනේ. අපි යන හැම සැරේකම අපේ අම්මලා අපේ කට්ටිය හැමෝම කියන්නේ මෙතනට ගිහිල්ලා අපිට මේ දේවල් කරන්න කියලා කියනවා. ඇත්තද බොරුද කියලා ඇත්තටද අපි දන්නේ නැහැ. ඒත් මට මේ පණිවිඩය ඔයගොල්ලන්ට ඉතින් කියන්න හිතුණා. ඊට කලින් මෙතන අලියෙක් හිටියා. එයාගේ මේ බඩ යටින් ගියාන් පස්සේ තියෙන අපල ග්‍රහපල දුරු වෙනවා, ඇසකට දුරු වෙනවා. ඉතින් මට යන්න හිතුණ පොඩ්ඩනේ ගොඩක් බය හිතුණ ඔන්න බලන්න. ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි පාර තමයි මමත් මෙහෙම ගියේ. ඉතින් මේ බයෙන් ගියේ. ඇත්තටම මම පට්ට බය වුණා. හිතේ මොන හයකින් ගියක්ද දන්නේ නැහැ. බයෙන් තමයි ඇත්තටම ගියේ. ඒකත් ඉතින් මම හැමදේම එහෙම බය වුණත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ආසයි. ඉතින් ඒ ඉතින් ගියා. කට්ටිය ඉතින් කියනවා අපල දුරුණස්ස කටව දුරුනේ හින්දා මම ඒ හින්දා නෙමෙයි අර යන්න ආසෙ කමට කිය. හැබැයි ඉතින් තුන්වෙනි වටියක්දී යා මට පිම්බා. දැක්කද යා මේ හොඳ වැඩෙන් පිම්බ මට. මම ඇත්තටම පාරම් බය වුණා. එයා හොඳට ට්‍රේන් කරලා කියන්නේ අපි දැන් ෆොටෝස් එම ගන්නකොට එයාට අපි කියන ඒගොල්ලෝ කියනවා දැන් ෆොටෝ එකක් ගහන්න ඉන්න හොඳ වෙල උස්සන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉතින් මාරයි. ඉතින් අර මොනම දෙයක් ට්‍රේන් කරලා එහෙම පුරුදු කරාන් පස්සේ ඇත්තටම මේ සතෙක් වුණත් ඉතින් ඒ දේ අහනවනේ. මේ ඉතින් අපි කට්ටිය පූජාවල් තියෙනකොට ඉක්මනට වීඩියෝස් ගන්න බැරුව වුණා. අපේ කට්ටිය පිටිපස්සේ පේනකොට කාපුස් කැමත ඔගේ. පූජා වට්ටි දෙකම රිලව් පෙටව වගේ කනවා. කිසිම නැහැ මේ හොඳට කාලේ ඉන්නේ. ඉතින් දැන් අපි අද දවසේ වැඳලා කරලා ඉවරයි. එද්දි 10ට කිට්ටුයි. ඉතින් මම ඔයගොල්ලන්ට වැඩක් කියන්නම් කිව්වා නේද? ඉතින් මේ වැඩේ මොකද්ද කියලා මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. ඔයාලා දන්නවද කතරගම දෙවියෝ අපි කතරගම දේවාලේ පිටිපස පැත්තටලු කතරගම දෙවියට වඳින මෙන්න මේ ස්ථානයේ තමයි කතරගම දෙවියෝ කිරිවෙහෙර දිහාලු බලන් ඉන්නේ. ඉතින් අපි මෙන්න මෙතෙන්ට තමයි වඳින්න ඕනේ කියලා කියනවා. මම යන හැම පාරකම අවුරුදු 5කටත් වඩා වැඩි මම මේ විදිහට වඳිනවා. කතරගම දේවාලේ පිටිපසට තමයි වඳින්න කියන මොකද කතරගම දෙවියෝ මූණ හරවගෙන ඉන්නේ කිරිවෙහෙර දිහාවටලු. ඉතින් එතන තමයිලු හාස්කම් තියෙනවායි කියන්නේ. ඉතින් ඒක ඇත්තද කියලා ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් කරන්න. මම මේ කියන්නේ මටත් කියපු දෙයක්. ඉතින් ඒක හරි හෝ වැරදි මමත් කරනවා. ඉතින් මොකද අපි ඕනම දෙයක් අපට විශ්වාසය කරොත් හරියනයි කියලා ඉතින් හිතන හින්දා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ආවේ කෑම කන්න, කෑම අරගෙන යන්න. මොකද බඩගින්නනේ ඉතින් අපි ඉන්නේ. කට්ටිය කවුරුත් කැම ට්‍රිප් ගියාන් පස්සේ ඉතින් කඩෙන් කෑම කන්න. අපි ඉතින් ටවුන් එකට ඇවිල්ලා කට්ටියන්ට කෑම ඕඩර් කරා කෑම කන්න. ඊට පස්සේ ඉතින් කාලා කරලා තමයි ඊළඟ දවස් උදේට ලෑස්ති වෙන්නේ.
ඉතින් මේ ඊළඟ දවස උදේ මොකද මේ ට්‍රිප් එක දවස් කිහිපයක් කතරගම අපි හිටියේ අපේ වැඩ වගේකට අපි හින්දා ඊට කලින් අපි කතරගම සෙල්ල කතරගම දෙවෙනි දවසේ අපි ගියා. ඉතින් මේ සෙල්ල කතරගම යන්න කලින් අපි කට්ටිය හොඳට කිරිබත් දසා බානවා. ආර්ය විශ්මි නංගි උණ බටේ වගේ ඊට හොඳට කනවා අපේ කියලා කොමඩෝලේනේ. මේ ඉතින් අනික් කට්ටිය. ඉතින් කට්ටිය කාල කරලා හිමීට මේ සෙල්ල කතරගම යන්න තමයි ඉතින් හදන්නේ. මොකද කතරගම ආවදින් ඒ හැමතැනම යන්න ආසයි. මොකද කාලෙකින් ඉන්නේ. ඉතින් අපි උදේම කට්ටිය උදේම කෝට අපි මෙහෙන් පිටත් වෙනකොට උදේ 10ට වගේ මොකද කට්ටිය කෑම උයලා දවල්ට කන්නත් කෑම හදාලා කරලා තමයි අපි යන්න පිටත් වුණා. අපි නන්නේ අපේ නැන්තල හැමෝම තමයි කෑම උයව අපි ගහලාම කිසි දෙයක් උදව් කරේ නැත්තම කිව්වොත් නම්. ඉතින් මෙහෙම අපි කාල කරලා තමයි සෙල්ල කතරගම යන්න පිටත් වුණේ. පොරු දාන්න ගම්මුනේ අම්මේ අතන කොහෙ ආතන තියෙනවා මාළු කන්න නැති හින්දා පොරි පැකට් දාන්න පුළුවන්. එතන මාළුන්ට කැම දාන පොප්කෝන් දාන එක මාරම ආස දෙයක්. ඉතින් මම ලබන පාර ගියොත් අනිවාර්යයෙන්ම වැඩියෙන් අරන් යන ගෙදර ඉඳන් පොප්කෝන් මගේ හිත පිරෙන්න හදාගෙන මට හිතුනේ එහෙම වුණොත් හොඳයි කියලා. අපි මෙතන ගණදේවි කෝවිලට ගියා. එතන පූජාව. ඉතින් අපි පූජා ඉවරනකම්ම හිටියේ ඇත්තටම මේ අර මාරම නිකන් හිතට මාර අයියක් එතනට එලා එහෙම ඉන්නකොට ඉතින් අපි ඉවරනකම්ම හිටියා පූජාව. ඉතින් අපි සෙල්ල කතරගම මේ උඩහ දේවාලට එතන සියවැන්දර කරලනකොට සියඹල ගස් ගොඩක් තියෙනවා. බිම වැඩිච්ච සියඹල හවුරන් කනවා. ඉතින් මාරමරා ඒවයි රහවට චුට්ටක් කැඹලා. ඉතින් දැන් කියද්දි කටට මාරම මේ රැඹුල ගතිය දැනෙනවා. ඉතින් ගැහැණු ළමයි ඉතින් ඉන්නෝනේ මෙතන ගොඩාක් පේනවනේ. ඉතින් කට්ටියම කටවල් කර ඉතින් හොඳට සියඹල කෑවා හවුල. ඉතින් මම ටිකක් පර්ස් එකේ දාගෙන ආවා මගේ. ඉතින් අපි එතනින් හවුල ගත්තත් එනකොටත් කඩේනුත් අරගත්තා මම. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතන පොලක් තියෙනවා. මම පොලෙන් ගත්තේ මොනවද කියලා. ඉතින් මේලා ඉතින් අයිස්ක්‍රීම් උත් කන්න හිතර මොකද චුට්ටක් දාන සෙල්ලක් අතරම චුට්ටක් රසනේ. මං ගිහම දවසම අයිස්ක්‍රීම් ජාති ගොඩක් කෑවේ නෑ. මොකද මට බයයි මම හෙම්බිරිස්සා ගතියක් තිබ්බේ නේද. හැබැයි එදා දවසේ කෑවා. මට පුරුදුත්තර මං කොහෙ ගියත් නිතරම කියන්නේ කට්ටියක උතර මං ඒවා කෑම කන්නේ අයිස්ක්‍රීම් වුණා. ඉතින් අතේ දෙකක් අනිවාර්යයෙන්ම කනවා. ඉතින් ඊට පස්සේ අපි ලක්ෂ්මී දේවාලයට ආවා. ලක්ෂ්මී දේවාලයෙන් පස්සේ මගේ මේ ලොග් එක මං ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මගේ ලොග් එකට ඔයාලා මාව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ගොඩාක් ස්තුතියි. අර මං කියෝ වගේ ඔයගොල්ලෝ කතරගම ගියන් පස්සේ හරියට වඳින්න කොහෙද කියලා මං දන්න දේ මේ කිව්වේ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගැන විස්තරයක් දන්නවා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් බයි බයි මගේ යස්සන යාළුවනේ.